ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මීගොඩ දන්සල් අනතුරින් මියගිය 6 දෙනාගේ පවුලේ විස්තර ගැන සහ ඔවුන්ගේ තොරතුරු ගැන. වෙසක් පහන් දැල් වෙලා මුළු රටම ආලෝකයෙන් බැබලෙද්දී එකම පවුලක බලාපොරොත්තු කන්දක් දන්සල් පොලිමක් ඇතුළේම සදහටම වලලා දමපු අතිශය සෝචනීය පුවතක් මීගොඩ හයි ලෙවල් මාර්ගයෙන් වාර්තා වෙනවා. බේබදු රියදුරෙකුගේ නොසැලකිලිමත් ධාවනය නිසා වෙසක් සින් නරඹන්න ගිය එකම පවුලේ 4 දෙනෙක් ඇතුළුව ජීවිත 6ක් එකම තැන නිමා වී ගියේ මුළු රටේම දැසට කඳුළු නමින්. අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සේවයේ නියතු ලසිත ප්‍රියංකර සහ ඔහුගේ බිරිඳ වුණු නවීෂා නිලක්ෂි තම කුඩා දරුවන් දෙදෙනාද සමගින් ඉකුත් සෙනසුරාදා පිළියන්දර පල්ලිය පාරේ පිහිටි මව්පියන්ගේ නිවසට පැමිණ තිබුණේ සතුටු සාමිච්චියේ දෙන්නටයි. නිවාඩුව නිමා කර ඔවුන් යලි අවිස්සාවෙල්ලේ පිහිටි නිවස වෙත ඇරලවීම සඳහා නවීෂාගේ පියා තමන්ගේ ත්‍රිරෝද රථය සූදානම් කරගත්තා. ඒ යන අතරමඟදී පාර දෙපස දල්වා තිබුණු වෙසක් කූඩු තොරන් නරඹමින් යන්නට නවීෂාගේ මව වුණු පී.බී. ඉන්ද්‍රානි සහ සහෝදරයාගේ දියණිය වුණු 10 වසරේ ඉගෙනුම ලබන මලීෂා සස්සර්නිද මේ ගමනට එකතු වුණා. මුළු පවුලම ත්‍රිරෝද රථයේ නැගී සිනාසෙමින් අවිස්සාවෙල්ල බලා යද්දී ඔවුන් හීනකින්වත් හිතන්න නැතුව ඇති තමන් මේ යන්නේ මාරයා හමු වෙන්නට කියා. මීගොඩ බැද්දේ ගෙදර මුල්ලහන්දිය ආසන්නයෙන් යද්දී මග දෙපස තිබුණු සේනාව දැක ඔවුන් ත්‍රිරෝද රථය නතර කළා. ඒ එතන පැවති රොටි දන්සලකින් රොටි රස බලන්නටයි. ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ නවීෂාගේ පියා සහ දියණියගේ වැඩිමහල් දරුවා පමණක් රථයේ නතර වෙද්දී ඉතිරි පිරිස කුඩා දරුවාද වඩාගෙන දන්සල් පොලිමට එකතු වුණා. එතන සිටි පිරිස සතුටින් රොටි ලැබෙන තුරු මග බලා සිටි ඒ අවාසනාවන්ත හෝරාවේදී අවිස්සාවෙල්ල දෙස සිට කොළඹ දෙසර මාරයා වගේ ඇදීයා ආවේගශීලී කැබ් රථයක් දන්සල් පොලිම දෙසට එකවරම කඩා වැදුනා. සිදු වූයේ කුමක්දැයි සිතා ගන්නටත් පෙර පොලිමේ සිටි 3 දෙනෙකු පමණ යට කරමින් කැබ් රථය නොනවත්වාම ධාවනය කර තිබුණා. අනුතර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ රැඳී සිටි පියා සහ වැඩිමහල් දරුවා දැස්විය නොහෙලා බලා සිටියදීම තමන්ගේ පණවැනි බිරිඳ දියණිය බෑනා සහ මිනිපිරිය ලේ විලක් මැද අවසන් හුස්ම හෙලා තිබුණා. අනුතර සිදු කළ මිනිස් ජීවිත බිලිගත් කැබ් රථයේ රියදුරා පලා යන්නට උත්සාහ කළත් හෝමාගම ගොඩගම හන්දියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකුට දුන් ශනික තොරතුරක් මත සැකකාර රියදුරාව කැබ් රථයත් සමග ගොඩගම හන්දියේදී අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. පොලිසිය සිදු කළ පරීක්ෂණ වලින් සනාථ වුණේ මේ මාරක අනතුර සිදු කරන අවස්ථාවේදී මේ රියදුරා දැඩි ලෙස මත්පැන් පානය කර සිටි බවයි. අනතුරින් මියගිය එකම පවුලේ සිව් දෙනාගේ වයස සහ විස්තර මෙසේයි. පී.බී. ඉන්ද්‍රානි වයස අවුරුදු 56යි. නවීෂා නිලක්ෂි වයස අවුරුදු 35යි. ලසිත ප්‍රියංකර නානායක්කාර වයස අවුරුදු 38යි. මලීෂා සස්සරණි වයස අවුරුදු 5යි. මේ ඛේදවාචකයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබුණා. ඔවුන්ද එකම පවුලේ සහෝදරයන් බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම තවත් 7 දෙනෙක් බරපතල තුවාල සහිතව රෝහල්ගත කරලා තියෙනවා. සැකකාර රියදුරා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි. එක් බේබදු රියදුරෙකුගේ තිරිසන් සතුට වෙනුවෙන් අද වන විට එකම පවුල් දෙකක 6 දෙනෙක් අකාලයේ මහ පොළවට පස් වී හමාරයි. වෙසක් බලන්න ගිය පුංචි දරුවන්ට තමන්ගේ ආදරණීය අම්මා තාත්තා සදහටම අහිමි වී තිබෙනවා. පාරට බහින බේබද්දන් නිසා මෙවැනි අහිංසක පවුල් තවත් කොපමණ නම් වන්දි ගෙවිය යුතුද? මුළු මහත් සමාජයේටම ඉතිරි කර ඇති ලොකුම ප්‍රශ්නාර්ථයයි. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.